ආයිබෝන් යාළුවනේ, අද අපි අලුත් වීඩියෝ එකකින් ඇවිල්ලා ඉන්නවා. උඩවලව අනාන්තරයේ ඇති සංචාරක ආකර්ෂණය නුවඩුව ලැබෙන තිබිරිය මංකඩ සංචාරක බංගලාව පිළිබඳව විස්තරයක් සමග. උඩවලව වන උද්‍යානයට ඇතුළු වෙනවා සමගම පිහිටා ඇත්තේ කාර්යාලයයි. කාර්යාලයේ ඉදිරිපිට බුදු මැදුරක් ඉදිකොට ඇත. තිබිරිය මංකඩ බංගලාවට යෑම සඳහා ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර් 16ක දුරක් තිබේ. උඩවලව වන උද්‍යානයේ තිබිරිය මංකඩ සංචාරක බංගලාවට අමතරව සංචාරක බංගලා 4ක් ඇත. මේ කුරුල්ලාගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් ගැනීමට හරිම අපහසුයි. මොකද මෙයා ඉක්මනින්ම ඉන්න තැනින් මාරු වෙලා යනවා. ඔය ඇතින් පින්නේ සීනුග්ගල බංගලාව. සීනුග්ගල බංගලාවෙත් සිටිය හැකි උපරිම සංඛ්‍යාව 10 දෙනෙකි. ඇත්තටම ලස්සනම තැනක්. උඩවල වන උද්‍යානයේ ඇති ලස්සනම තැනක්. අපි ගියපු බංගලා වලින් හොඳම තැනක් තමයි තිබිරිය මංකඩ සංචාරක නිවාසය. ෆැමිලි එකකට වුණත් ඇවිත් නිදහසේ කාලය ගත කරන්න හොඳම තැනක් තමයි තිබිරිය මංකඩ සංචාරක නිවාසය. සංචාරක නිවාසයට ඇතුළු වෙනවා සමග ඇත්තේ ඩයිනින් ඒරියා එකයි. අනිත් සංචාරක නිවාසවල වගේම ෆොටෝස් කිහිපයක් බිත්තියේ සවි කර ඇත. උඩ තට්ටුවට ගියාම මේසයක් පුටු කිහිපයක් ඇත. උඩ තට්ටුවේ ඇඳවල් 8ක් ඇඳුම් රැක් එකක් ඇත. මෙතනට ආවම තියෙන නිදහස මානසික සහනය සල්ලි දීලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. උඩවල වන උද්‍යානයේ ඇති සංචාරක ආකර්ෂණය නුවඩුව ලැබෙන තැනක් තමයි තිබිරිය මංකඩ සංචාරක නිවාසය. සංචාරක නිවාසයේ බාත්රූම් දෙකක් ඇත. සංචාරක නිවාසයේ ඇත්තේ එක් කාමරයක් පමණයි. ඇඳවල් දෙකක්, ඇඳුම් රැක් එකක්, කණ්ණාඩි මේසයක් ඇත. බැල්කනියට ගියාම තියෙන විව් එක තමයි ඔය තියෙන්නේ. උදේට ඉර පායන එක ලස්සන දසුණා. අපේ ගියපු කට්ටිය ඇත්තටම මාර සැටිස්. අපි සපාරිය යද්දී පළවෙනියටම හම්බුනේ අලියෙක්. එයා පොඩි සද්දයක් දාලා යන්න ගියා. අපේ කට්ටියත් ටිකක් බය වුණා. ඉස්සරහට යනකොට අපිට හම්බුනේ මුව රංචුවක්. උන්ගේ පාඩුවේ රංචුව පිටින් කොල කනවා. සාමාන්‍යයෙන් කැලේකට ඇවිල්ලා අනිවාර්යෙන්ම දකිය හැකි සතෙක් තමයි මුවා කියන්නේ. ඒගොල්ලෝ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා අපි ඉස්සරහට එනකොට තවත් අලියෙක් හම්බුණා. එයා මඩ නාන ගමන් තමයි හිටියේ. එයා නම් වීඩියෝ එකට පොඩියට පෙනුනට සද්දන්ත අලියෙක්. ටික වෙලාවක් එයත් බලන් ඉඳලා අපේ පැත්තට ඇවිත් පාරෙන් එහා පැත්තට පැන්නා. සමහර අලි ඉන්නවා පාඩුවේ බලන් ඉඳලා යන්න පුළුවන්. තවත් අය ඉන්නවා ටිකක් ප්‍රචණ්ඩකාරී වැඩි.
මොන වුණත් අපි ඇවිල්ලා ඉන්නේ එයාලට අයිති කැලේටනේ. නිදහසේ ඇවිල්ලා අලියෙක් බලලා යන්න පුළුවන් හොඳම තැනක් තමයි උඩවලව වන උද්‍යානය. අපි සපාරිය ඉවර කළා ආයෙ ආව බංගලෝ එකට. අපි ටිකක් හවස් වුණා ආයෙ එද්දි. මන් දැක්ක සංචාරක නිවාස වලින් හොඳම එකක් තමයි තිබිරිය මංකඩ සංචාරක නිවාසය. බංගලෝ එක වටේ තියෙන විව් එක ඉතින් කියලා වැඩක් නැහැ. ගිහිල්ලාම බලන්න ඕනේ තැන. සාමාන්‍යයෙන් කැලේ ට්‍රිප් යන්න පුරුදු වුණ මිනිස්සු ආයෙ වෙන තැනකට යන්නේ නැහැ. අපිට රෑ වෙද්දි තවත් අමුත්තෙක් ආවා. බලන්නකො එයාගේ සයිස් එක. ඕගොල්ලන්ට පුළුවන් නේ කවුද කියලා හිතාගන්න මෙයා. ඇත්තටම මම දැකලා තියෙන ලොකුම වස්සා මෙයා තමයි. වෙන උන්ට වඩා මෙයා ගොඩක් ලොකුයි. මෙයා ඉගිල්ලිලා යන්නෙත් නෑ. ළඟටම ගියාම බැම්මට වෙලා ඉන්නවා. එයා පහුවෙනිදා උදෙත් ආවා. අපි ගිය වාහනේ උඩට ඇවිල්ලා තිබ්බා. අපේ කට්ටිය ඉතින් කියනවා ගම්පහ යන්න ඇවිල්ලා කියලා. කිසිම කරදරයක් කරන්නේ නැහැ එයා. එයාගේ පාඩුවේ වාහනේ උඩට වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් මෙයා නම් හම්බෙන්නේ උඩවල වන උද්‍යානයේ ඇතුල් වෙනකොටම. මමත් ගියපු හැම පාරම වගේ මෙයාව නම් දකින්න පුළුවන් වුණා. මොකද මෙයා හැම වෙලාවෙම ඔය ගහ ගාවට වෙලා ඉන්නවා. උඩවලේ සෆාරියක් ගියොත් මෙයාව අනිවාර්යෙන් දැක ගන්න පුළුවන්. සතෙක්. කිසිම කරදරයක් කරන්නේ නැහැ. එයා යාගේ පාඩුවේ කැම ටික කනවා.